තෙරුවන් ආයුෂ වැඩි වේවා ඔබ සැමට මාතා පෙම්බර මාතා අපේ ශ්‍රී ලංකා මාතෘ භූමියේ පාසලයි අපේ මාතා වෘත්තෙට්ටුව කනිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු සියල්ල මතක් කර දෙනින්මයි ඔබට මා මේ වීඩියෝ එක අරන් ඉන්නේ. වෘත්තෙට්ටුව කනිෂ්ඨ විද්‍යාලයේ මීඩියා පැත්තෙන් මාධ්‍ය ඇකණිය සඳහා sannivedanaya මුළු රටටම ගෙනියන්නට හැකියාව තියෙන දරුවෝ ඉන්නවාද කියලා සොයන්නට sannivedanaya පැත්තෙන් ගුරුවරයෙක් සහ ගුරුවරියක්, ඒ වගේම ඩ්‍රාමා පැත්තෙන් ගුරුවරයෙක් සහ ගුරුවරියක්, ඒ වගේම කැඩට් පැත්තෙන් ගුරුවරයෙක් සහ ක්‍රීඩා පැත්තෙන් ගුරුවරයෙක් ලබා දීමට ඔබ සියලු දෙනා සූදානම් වන්න. හරිනම් මේක පාසලේ විදුහල්පතිතුමායි ඉල්ලන්න ඕනේ. මම මඟ පෙන්වීමක් විතරයි මේ පෙන්වන්නේ. ඔබ සැමට අපි ආරාධනා කරනවා රටේ ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් මුදල් අමාත්‍යතුමාටත් ගරු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමියටත් දෙහිවඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාටත් දෙහිවඩ ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමාටත් ඒ වගේම දෙහිවඩ අධ්‍යාපන කලාපංශයේ අධ්‍යාපනතුමියටත් බඩංගල වසමේ ගාමසේකතුමියටත් මේ දෙස අවධානය යොමු කරන්නට පාසල හදමු, අපේ ගමේ පාසල ගමට ලබා දෙමු. ඔබට අපි ආරාධනා කරනවා මේ දෙස බලා සිටින්න කියලා. ඒ වගේම සියලුම ආදිස්ස ශිෂ්‍යයන්ටත් අපි කියනවා ඔබත් දානපතියේ ඉන්නවා නම් එකතු වෙලා මේ වැඩේට කරතපන්න. උසස් අධ්‍යාපන අමාත්‍යතුමාටත් අමාත්‍යතුමියටත් මා ආරාධනා කරනවා මේ පාසලට ඔබගේ උදව් උපකාර ලබා දෙන්න කියලා. ගොඩනැගිලි 30ක් සූදානම් කරන්න අපි ඕනි. ගොඩනැගිලි 3ක් හදන්න ඕනි. එය මීඩියා අංශයට සහ ග්‍රාමාංශයට සහ ක්‍රීඩාංශයට. ඔබ සැමට අපි ආරාධනා කරනවා. මමත් මේ පාසලේ හිටපු ආශිෂ්‍යෙක් හැටියට පස්සෙන් ඉඳලා ඔබට මඟ පෙන්වන්නට අපි සූදානම්. ගරු විදුහල්පතිතුමනි, ඔබයි මේ සියල්ල දැක ගන්න ඕනි. ඔබයි මේ පාසලට මේ සියල්ලම අරන් එන්න ඕනි. විදුහල්පතිතුමාට මා ඉල්ලනවා ඔබතුමාගේ ලිඛිතව රජයට සහ මේ සිටින අනිකුත් ව්‍යාපාරිකයන්ට ඉල්ලා සිටින්න කියලා. මම මුරුත්තෙට්ටුව ඔබේ ලෙන්ගතු මිත්‍රයා දැසෙනු පෙනෙන ගායක නිවේදක වරුණ සඳකැලුම්. ඔබ සැමට ආවඩා ආයුබෝව වේවා.